Hello guys, welcome back to my YouTube channel. ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් කරන් ආවා. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද වෙනද වගේම ෆුඩ් චැලෙන්ජ් එකක් තමයි. ඒ වුණාට අද අපි try කරන්න යන්නේ weird foods. මේක ගොඩ දවසක් තිස්සේ කරන්න හිතාගෙන ඉඳපු වීඩියෝ එකක්. ඒ වුණාට කරන්න උනේ නෑ. අපි අද කරලා බලමු. වීඩියෝ එක කරන්න ideas ගත්තේ YouTube එකෙන් videos බලලා. අපි try කරලා බලමු. මොකද වෙන්නේ කියලා. අදත් සුබුදු පරිදි අපි තුන්දෙනාම තමයි ඉන්නේ. අයිස්ක්‍රීම් දිය වෙන හින්දා අපි මුලින්ම අයිස්ක්‍රීම් එක try කරන්න තියෙන ටික try කරලා බලලා ඉමු. මුලින්ම අයිස්ක්‍රීම් සෝසි try කරමු නේ. කොහොමද මුලින්ම try කරන්නේ? මමද try කරලා බලමු. තක්කාලි සෝස් ගත්තා. උදේ අයිස්ක්‍රීම් එකේ සෝස් ගෑවා. ගත්තා වැඩිද මන්ද හැබැයි. දිය වෙලා. යෝ දෙන්න. දැක්කම අර අප්පා වණ්ඩයි එක වෙන්නේ. එමෙ පේනවද? ටක් ගාලා හැලෙන්නේ. සයිද? ඒක රසයි. අවුලක් නෑ හැබැයි. නේ අර අමුතුයි සෝස් රහ ඉස්සරහට එන්නේ. ලොකු අවුලක් නෑ ඒක කන්න පුළුවන් හැබැයි. try කරලා බලන්න. පොතට ගන්නනේ. ගත්තා. කලවම් කරලා කන්නේ. ඒ කලවම් වෙන්නේ නැහැ. ඒක රහයි ඇත්තටම රහයි. නේද? මොබයිල් නිකන් සාරක් යනවා. මනේ කරට තාම සෝස් රහයි. තුලාරි chance එක. තව ගන්න තව සෝස් ගන්න. කොපට එක අපිට චුට්ටයි ගන්න. ඒක අර කලවම් වෙන ධර්මයට රසයි. තව දින මේ. මේ ටික කනවා. රහයිද? ඒක අවුලක් නෑ. ඔයාලට සාමාන්‍යයෙන් 10න් කීයක් වගේ දෙන්න පුළුවන්ද ඒකට? 10න් 7ක්. ඔයාලට මටත් දෙන්නේ මටත් දෙතේ 6ක් විතර දෙන්න. 10න් 6ක්. මට 10න් 5ක් විතර. ඔක්කොටම හටසන්නේ නෑනේ. 10න් 5ක් දෙතයි. ඊට පස්සේ අපි try කරලා බලමු අයිස්ක්‍රීම් එක මාමයිට්. ඒක නම් කොහොම වේද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. try කරලා බලමු. මම ආසනේ මාමයිත්. මාමයිට් වලට මම ආසයි. මාමයිට් වලට ආස වුණාට මාමයිට් අයිස්ක්‍රීම් එක බලමු. වෙන එකට දාගන්නද? ඔව් මොකටද දාගෙන ඉන්නේ? පිඟානන පැත්තට දාගන්න. මේව නේද? මාමයිට් ඔච්චර තව ගන්න බෑ මාමයිට්. කන්නකො. නැස්ස වර්ධ කරනවා. ඒක අප්සෙට්ද? රැක්කා. ඊළඟට අපි හිතේ නැද? try කරලා බලමු. මේ ඇතිනේ. තව ගන්න බෑ. යන්නේ ඇති මම කියන්නේ. අයිස්ක්‍රීම් කන්න චුට්ටයි. ඒක සෙට් වෙන්නේ නැහැ. බෑ. මං කන්න තියෙන හරි වගේ. ටිකක් ගන්න. අස්මින් වල වැඩිම ගන්න. ඒක අයියා. ඇයි අයක කලවම් කරගෙන කෑම නම් ඒක මං හිතනවා සමානව දැනෙයි කියලා. ඊයා. ඒකට අයිස්ක්‍රීම් රහ මුලින් දැනලා ඊට පස්සේ මාමයිට් එකේ රහ දැනෙයි. හරි බබ් ඒ දෙක කලවම් වෙද්දී අන්තිම ටික. ඔය 10 කීයද නේද? එකයි. එකයි. එයා
රීමේක. ඔයාලට දෙන්න දෙන්න බෑ ලකුණක් අඩියවට 10 එකක් වගේ ඊයා. ඒ ගන්නවා ඊට පස්සේ පිටි පිටිපුයි සෝසු. ටිපි සෝසි try කරලා බලමු. ඔයා කටේ පොකට පෙරන. ඉතින් මේ ටිපිටි කාලා බලමු. හරි බබුල් නේද? ඉගෙන රහයි කියලා මට හිතෙනවා. ඒක අවුල නැහැ. ඒ ටිපි එකේ කොහොම පැන රහක් වෙනවනේ. ඒක පොඩ්ඩ වැඩි වෙලා වගේ. එහෙම ලොකු අවුලක් නැහැ. දැන් දුලාරි. ආ රහයි. ඒක අවුල නැහැ. ඒකට 10න් 8ක් හිත දෙන්න පුළුවන්. අවුල නැහැ. ඒක රහයි. ඒකට කීයද දෙන්නේ? මොකද 19 කියලා. ඔව් 10න් 8යි. 10න් 8යි. ඊට පස්සේ අපි try කරලා බලමු. මාමයිටුයි ටිපිටි. මාමයි ටිපි ටිපි. ආ ආ ඒක try කරලා බලමු. රසයිද? දෙවෙනි එකත් කා. ඒක නෙවෙයි දෙවෙනි එක. මල්ල මොලෙන් දොනන්නේ. ඒක සුපිරි. ඒක සුපිරිම සුපිරි. කාල් බලන්න. මේක අමුද්‍රාත්. සිරාන අංගාලට ප්‍රෑන්ක් එකක් කරේ කරා නෑ. නෑ හොස්පිටල් ගහයි මට ඒක. මේ කාලේ දේරාද? අනේ නිකන් හොස්පිටල් වල මම කන්නද? දුන්නට අමුතුම රහක් වෙනවා ඒක. සිරාන අය කාල් බලන්න. 10ක් ටක් කරනවා. යද. ඊයා. හොස්පිටල් ගහයිනේ. මට එහෙම රහත් දාන්න. එක කට මොකද්ද වෙලා ගියා. නිකන් යෝගට් විත් සෝස්. නෑ නෑ Yogurt with sauce. කිරි ටිපිටිපුයි. යෝගට් එක දී වෙනවා. නෑ නේ කවුන්. යෝගට් විත් සෝස්. යෝගට් සෝස් එක විතර try කරන්න ඕනේ. ඒක සෝස් එක විතරයි. මාමයිට දෝන ට්‍රයි කරන්න. නෑ ඒක හා මේ මමයි දැන් තීරාසාව දැතුන මේ කාලා දිය බලන්න. වෙලා මේක. මුලින්ම ගන්න කවුද? ඕන එක. සෝසු යෝගට්ටුයි නේ. සෝස් යෝගට්. දුලා තියෙන්නේ නැද්ද? ඒක මා රහයි. ඈ යම්තු සැරකුත් තියෙනවා. කලවම් කරලා ගන්න. යෝගට්ුයි මේ සෝස් එක. අර කලවම් කරලා ගන්නකො. රස නැද්ද? සරක් තියෙනවා. ඕ සැරක් කියන එන රසයි නේද? ඒක ලොකු අවුලක් නැහැ. අන්න බැරි තරම් අවුලක් නැහැ. වියර්ඩ් නෑ ලොකු ටිකම ෂේප් අවුලක් නැහැ. දැන් දුලාර කන්න. මැස්සා මේක රහයි. මටද? මට දෙන්න පුළුවන් 10න් 9ක් විතර. මම ඒකට ආසයි. ඒක රහයි. කීයද නේද? 10න් 7යි. මටත් 10න් 6ක් විතර. 10න් 6. ඊට පස්සේ අපි කමු. ඕකේ. chocolate cake with sauce. කියලා තමයි ඒක තිබ්බේ. දැන් chocolate cake නෑ තියෙනවා කි. කැරාෝකි. ටිකක් අපලද? ටිකක් අපලද? මම කන්න ඒක මුලින්ම. සෝස් සුට්ටක් මෙයා සෝස් චුට්ටයි ගාගන්නේ. ඔව්.
මට ඒක ලොකු රහක් දැනුන්නේ නෑ ඒක. ගායි ගාගන්න අඹුලක් නම් ආවා. ආපෝ. හැබැයි මේ අර අපේ වීඩියෝස් බලලා නම් දාන මල්ලි මේ පාර අමාරු ඕකේ නංගි කියයි. ඇයි මේ පාර මොනවා කියන දින තෝරගන්නේ රාමේ නංගි තව කිව්වේ නෑ. රාමේ රාමේ නංගි. නංගි ඒක කොහමද ලයිව් වලත් කියුණා නියෝ. අඹුලක් එනෝනේ. ඒක දෙට් වෙන්නේ එඳුලාර. අර සාජර පින්න එකක් එළියට ඇදලා අරන් තියෙන්නේ කවුද අන්න චැලෙන්ජ්. සුපීට ගන්න. හරියටම කරේ කට පේන්නේ. how is it අඹුලයි නේද? රහයි මට තේරෙන්නේ නැහැ මට මේක යනවලු හොස්පිටල් රහක් කියලා මට මේකනු තේරෙන්නේ ලෙඩ මම කට ඇදුනේ හොස්පිටල් එකක් වගේ හොස්පිටල් රහයි සෝස් එකකින් දැන් මොනවද අපි කන්නේ? සෝසුයි කෙසෙලුයි කමු. සෝසි කෙසලුයි කම ගෙඩි ලෙඩ ගන්න ගන්නවා සෝකේ මොකක්ද හැකි ඕ ඕ. අයියෝ කෙසෙල් වලට ලුණු දාන් කනවා වගේ. ඈ සරකින්නේ නැද්ද මේ අපි අර ඕකේකට රේට් කරේ නෑ ඔයා ඒකට කීයක් දෙනවද ඒකට 10න් නාවේ 10න් 9 ඔය 10න් 5ක් විතර දෙතේම. 5න් 3යි ඒක හොස්පිටල් රහයි උන්ට ලෙඩ ඒක සෙට් වෙන්නේ නැහැ ඕ අර වීඩියෝ එක දාන කලින් කාම සෝස් කරේ මගේ ඉතුරු වෙලා තියෙන ආහාර රුචියක් නැති වෙනවා මේ මගුල් කාලා. දුලර තමයි මොන්ටම ගාගෙන. ඒක තමයි යාට රහ. ඈ? එක්ක මේ කැම જાති වියඩ් නෑ මේ මිනිස්සු වියඩ්. ඒකින්ද මිනිස්සුන්ට මේක ගැලපෙනවා. කෙසෙල් එච්චර ගාව කොහොමද තියෙන්නේ? ඕ. දැන් කමු. අර රේට් කරන්න. ඒකට කීයක් දෙනවද? ඒකට 10න් 4ක්. 7ක් දෙකයි. 10න් 2යි. දැන් කිරි දැන් අපේ අන්තිම එක නේද? ඔව්. අන්තිම එක කිරි ටිපිටිපුයි නිකන් ඒක මොකද? සිරිලක් නේද? කිරි ටිපිටිපුයි. කාල් බල. ටිපිටිප් එකට කිරි දානවද? ඔව්. අපරාධි මගම් ටිපිටිප්. රසයිද? ඒක අවුලක් නෑ. ඒක ෂේප් කාල් බල. සෝසුත් තියෙනවා ඈ. මේක ඒක සෝ. ෂේප්. අලත් කාල් බල. ඒක කා ගන්නවා වගේ. ලස්සන සින්දු අහනකොට. යා ඇයි? කාලා බලන්න තව ටිකක්. කිරිත එකයි නේද? මොන වෙන්නේ නැහැ. කිරි කීයක් දෙනවද? දෙකයි කූඹිය විතරනවා. 10න් 2යි. ඔය මම 10න් 7ක් විතර දෙනවා. මොකට තවලක් නෑ. ඒකත් නෑ මේකත් නෑ. එන්න 10න් 5ක් දෙන්න පුළුවන්.
වීඩියෝ ඉවරයිනේ. ඉවරයි. අද වීඩියෝ එක මොකද හිතන්නේ? තව තිබ්බ නැහැ හැබැයි මරු වීඩියෝ. අපි part 2 එකක් කරමු. part 2 එකකින් හම්බෙමු ඔයාලා අපිට කමෙන්ට් කරන්න මොනවාද ඒ වගේ weird food තියෙන්නේ කියලා. try කරලා බලන්න. ඔයාලට මොකද හිතෙන්නේ වීඩියෝ එක ගැන? අනේ හොඳයිද? part 2 කරමුද? ඕනේ නෑ ඔන්න. ඊනට යවයි කොහොමද ගන්න part 2 එක. ඒ දෙන්න ඉතුරු වෙච්ච කරනවා. අපි ආය අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝම මේක පරිස්සමෙන් තමයි රහම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න. bye Bye bye.